Hey guys, welcome to my channel. හරි යාළුවනේ අද තමා මම පළවෙනියට මේ වගේ වීඩියෝ එකක් YouTube එකට දාන්නේ. වැරදි අඩුපාඩු තියෙනවා නම් මට ඒවා හදාගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම මතක් කරන්න ඕනේ මගේ channel එකට අලුත් කට්ටිය මාව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරගෙන මේ වීඩියෝ එක බලන්න කියලා. වීඩියෝ එකට අමතක නොකරම like එකකුත් දාන්න යාළුවනේ. හරි ඉතින් දැන් අපි ගේම් එක ප්ලේ කරමු. හරි බං ඉතින් අන්න අදන එනිමියෝ දෙන්නෙම ඉන්නවා. අපි එනිමියෝ දෙන්න එකට හරි ගහන්න බලමුකෝ. කොහොමද දැන් එකයින් ඉන්නේ. අනිකක් කොහෙ ගියාද දන්නේ. හරි බං ඉතින් මගේ පළවෙනි කිල් එක නම් හරි. මගේ කටහන එහෙම අවුල් නම් කමෙන්ට් එකක් දාන්න අමතක නොකරාම. ඒ කොහෙද යන්නේ? ඔහොම ඉන්නවා මං එනකල්. අඩේ ඌ අමාරු පාටයි. අඩේ ගන්න එකේ උණ්ඩ තිබිලා නෑනේ බං ඉතින්. මටත් පිස්සුනේ බං. මාව දැක දැක යනවනේ බං. ඒකනේ ප්‍රශ්නේ. මේ පේන්න අයියෝ අර හිඟේ එනවා වගේ දැක්කා. මේ ඉන්නේ. SP හොඳටම අඩුයි යාළුවනේ. හරි. දැන් මං කිල් 5ක්ම ගැහුවා. අදමයි කිල් ටාගට් 10යිනේ. කවුද බං ඒ ගැහුවේ? කොහොම ගහන්න හොඳ නෑ හැංගිලා. නෑනේ බං උඩත්. ෂුවර් එකටම පහල ඇත්තේ. මං එනකල් හිටහන්කෝ අල්ල ගන්න. අර ඉන්නේ පොර හැංගිලා ගහනවනේ. එනිමියෝ නැද්ද කොහෙද බං? එකෙක්වත් නෑනේ බං. පේන්නවත් නෑ. මං හිතන්නේ මට බයි හැංගිලාද. අඩෝ කියනකොටම ගැහුවා බං උඩින්. මේ නයිෆ් කියන එකෙන් ගහලා බලමු මුට. බලමු. අඩෝ එකක් අපරාධි බං. ඒක වැදුන්නේ නෑනේ. දහංකො දෙන්න අම්මා. හරියට හරි එකක් වැදුන තව එකයි බන් තියෙන්නේ. බලමු එලිමනට් දෙයිද කියලා. හරියටම හරි. අඩේ මේ වගේ උණ්ඩ නෑ බං. දෙන්නම් හරි. අඩේ මෙහෙන් ඉඳන් උග් ගහනවා බං. මුන්නම් පට්ට අමාරු කාරය. අමාරු කාරය වුණාට වැඩක් නෑ බං. දැක්කනේ. ඊසි බම් මේවා. අර මොකද්ද බං අර්ග වටේ නිල් පාට වලල්ලක් වගේ තියෙන්නේ. යහම් බාන්න. අඩෝ මේ පැත්තෙන් දැන් අර ඉරක් යනනේ අර වටේ සුදු පාට. මොකද්ද දන්නේ නෑ නේද? මං හිතන්නේ මේ වලල් ඇස්සේ ඉද්දි විතරයි තියෙන්නේ ඒක. හරි බං ඉතින් මේක ගැන දන්න කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. යන්න එපා තාම වීඩියෝ එක ඉවර නෑනේ බං. ඉවර වෙනකල් බලන්න. ඒක එළියට ආවම නැති වෙනවා. ඇරිනවත් දන්නේ නෑනේ. නැත්තම් ඉන්න එකේ තේරුම් නැහැ. මේකේ මොනවද තියෙන්නේ බන්?
අපි මේ පොල්ලෙන් ගහලා බලමුද මේකට. වැඩක් නැහැ බං. තව එහා පැත්තේ තිබ්බනේ මම බාන්නේ එහා පැත්තට. සමහරට ඇරුණා. අඩෝ ඇරුණා බං. මං හිතන්නේ අර ඉර ගියාම තමයි ඇරෙන්නේ. හරි එකෙන් වැඩක් නැහැ අපිට. මේ රතු පාට ගන්න ගන්නවද කහ පාට ගන්න තියනවනේ. මේ බලහන්කො මේ ගන්න කේ පොඩි. කොයි බං එනිමි එකක්වත් නැද්ද? අහලා බලන්න. අඩේක බෝම්බ ගහන එකක්ද කොහෙද ඔබ? කමන්නේ ඒක ඕනේ අපි වෙන ගන්නක් ගමු. යා පැත්තේ රෙඩ් ගන් තිබ්බනේ. ඒකක් ගත්තා නම් හරි. අඩේ ඒවා එකයි මෙයන් තියෙන්නේ. කමන්නේ ඒක ගමු. එනිමියෝ නැද්ද කොහෙද බං ආයි? 38ක් ඉන්න උන් 38 දෙනා මට බය හැංගිලා දන්නවා. මගේ ටාගට් එක නම් තව එක්කනයි යෝනේ. බලමු කවුරුත් නැහැනේ බං ඉතින්. බලමු මේකෙන් HP වැඩි වෙනවා. හරි ඒක ඉවරයි. යන් ඉස්සරහට. ආයි එනිමියෝ නැද්ද කොහෙද? ඊ කවුද අන්න අතන තමා ගහන්නේ. ග්ලෝ වෝල් දාලා ගහනවනේ. දහංකෝ දෙන්න. ග්ලෝ වෝල් එක කඩාගත්තා නම් හරි. කඩන්න ඕනේ නැහැ. හොරත් ගේ මත ඇරියේ නන්නේ. මේක අපි යන් අරහෙට. කවුරුත් නැහැනේ. කවුරුත් නැහැනේ බා. යමම් බම් පාලට කවුද බං ඒ ගෙව්වේ? අන්න අතන හැංගිලා ගහන මෙතනින් බහගමු. පුර දැක්කේ නැද්ද අපේ? අන්න හරි. මොකද්ද බම් පොර එලිමනට් උන්නේ? අඩෝ එලිමිනේට් උන්නේ නැති උනාට කමන්නේ මං එලිමිනේට් කරා නේද? අඩෝ ෂෝන් එකක් එනවා බම් මේ පැත්තට. අඩෝ ෂෝන් එක පැත්ත දැක දැකත් මන් දුවනවනේ ඒ පැත්ත. පිස්සු නේ අම්මටත්. අන්න අතන එනිමියෙක් ඉන්නවා. යන්නේ නේ බම් මේක ඉක්මන් දෙපා. මේක වදී දන්නේ නැහැ මම. අරෙන් එයෝ මින්නෝ
හරි බං ඉතින් කිල් 12ක්ම ගැහුවා මං. මගේ ටාගට් එකට වඩා මං කිල් 2ක් වැඩියෙන් ගැහුවා. බලාගෙන ඉන්න තවත් මං කිල් ගහනවා. හරි බං ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. කොයි බං එනිමියෝ නැද්ද? අනිත් එනිමියෝ 18 දෙනාම හැංගිලා බං මට බය. අන්න අර එනිමියෙක් ඉන්නවා. මේ පැත්තෙත් ඉඳලානේ බං. හරියටම හරි. මේ ආශ්‍රයයික්ද කොහෙද බා? ආශ්‍රයයි තමා රූපෙන් අඹල තිබ්බත් ලස්සනයි. ඉස්සරහට ගිහිල්ලා බලමු අපි ටිකක්. හරි ඒක බල හිටියොත් අපේ කාලේ නාස්ති වෙනවනේ. අපි යන් අනිත් එනිමියෝ ටික හොයාගෙන. ළඟට එන්නේ නැහැ. ඒ ඉඳ හොයාගෙන යන්න වෙනවනේ අපිට එනිමියෝ ටික. මේ බයික් එකේ නගිමුනේ. වටයක් ගහන් බලන්න අපි මේ බයික් එකේ. අඩෝ අර එකෙක් ඉන්න එනිමියෙක් ඉන්නවා. අර ග්ලෝ වෝල් එක දාලා තියෙන්නේ අන්න එතන. හරි ඒක නම් හෙඩ් ෂොට් එකම වැදුනා. සුපිරියක්. අඩේ හැංගිලා ඉඳලා ගහනවා බං. ආයි කවුරුත් නැහැ නෙමෙයි. නෑ බං එහෙ ඉන්නවනේ. ආනේ අතන ඉන්නේ. එළියට යන් මෙතන හිටියොත් ගහන්න බෑ යාළුවනේ. අන්න අතන පොරක් ඉන්න. අන්නේ පොර දුවන. යාළුවනේ තව එක එනිමියා ඉන්නේ. මම කිල් 20ක් ගහලා දිනනවා. මම ඒ එනිමියාත් එලිමිනේට් කරොත් කිල් 21ක් එනවා. බලමු. ෂුවර් නෑනේ. හොඳම එක්කෙනෙක් එන්න දින අන්තිමට තේරෙන්නේ. අන්න අතන ඉන්නවනේ. හෙඩ් ෂොට් යාළුවනේ අන්තිම එක. හරි ඉතින් මං කිල් 21ක් ගැහුවා. මම කිල් 10 තමයි ටාගට් කරන් හිටියේ. ඒ වගේ දෙගුණයක්ම ගැහුවා. එහෙනම් කොල්ලෝ අපි ගියා.